Hi guys, ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි යන්නේ රත්නපුරේ. රත්නපුර කියලා කියන්නේ මගේ ගම. ඉතින් අපි මේ යන්නේ අලුත් අවුරුද්ද සමරන්න. අලුත් අවුරුද්ද ඉතින් මට තියෙනවනේ කියන්නේ මම බෞද්ධ, මගේ හස්බන්ඩ් එතකොට කතෝලික. ඉතින් අපි දෙන්නටම අලුත් අවුරුද්ද සමරන්න අපි ගොඩක් වෙලාට යන්නේ රත්නපුරේ. මගේ ගමට තමයි අපි අවුරුද්ද සමරන්න යන්නේ. ඉතින් ඔයාලත් එන්න අද අපිත් එක්ක රත්නපුරේ යන්න අවුරුදු සමරන්න. යන්න කලින් ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අලුත් අවුරුද්දට අපි යන්නේ රත්නපුරේ. ඒ වගේම තමයි රත්නපුරේ කට්ටිය, කියන්නේ අපේ ගෙදර කට්ටිය ක්‍රිස්මස් වලට මෙහෙ එනවා. ඉතින් ඉන්නේ විදිහට තමයි අපි දෙන්නගේ ආගම් දෙක අදහන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි දෙන්න චර්ච් යනවා, පන්සල් යනවා, ඒ දේවලුත් කරනවානේ. ඉතින් අපි දෙන්න අනිවාර්යයෙන්ම අවුරුද්දුයි නත්තලුයි දෙකම සමරනවා. ඔන්න දැන් ඉන්නේ අපි රත්නපුරේ. ඉස්සෙල්ලාම අපි ගෙදරට යන්න කලින් අයියයි අම්මා ඉන්නේ කඩේ. ඉතින් අපි ඒ නිසා කඩේට යනවා ඉස්සෙල්ලාම. ගෙදරට යන්න කලින් ඉතින් මේ තියෙන්නේ අම්මගේ අයියගේ කඩේ. අපි මේකේ ඉඳලා හවස තමයි ගෙදර ගියේ. ඉතින් මේ අපි හවස අපේ අයියා අවුරුදු ගොට්ට හදනවා. ඔයාලා පැතිවල මොනවා කියනවද දන්නේ මේකට. අපි නම් මේකට කියන්නේ අවුරුදු ගොට්ට කියලා. අවුරුදු දවසට කෑම කන නැකත තියෙනවානේ. අන්නේ කෑම කන නැකතට අපි කෑම කන්න කලින් පොඩි ගොට්ටකට කෑම වර්ග, කියන්නේ කැවිලි වර්ග ඔක්කොම තියලා පහනක් එක්ක අරගෙන ඇවිල්ලා මෙතනින් තමයි තියන්නේ. ඒක හින්දා තමයි මේක අවුරුදු ගොට්ට කියලා කියන්නේ. අවුරුදු කුමාරයාට තියනවයි කියලා තමයි අපි ඒක තියන්නේ. ඊට පස්සේ අපි දෙන්න ගියා රෑ පොඩ්ඩක් ඇවිදින්න. කට්ටියට මොනවා හරි ඇඳුමක් හරි මොනවා හරි තෑගි මොනවා හරි ගන්න ඕනිනේ, පොඩි දේවල් ටිකක්. ඉතින් ඒ නිසා ඒ දේවල් ගන්න ඕනි හින්දා පොඩ්ඩක් අපි දෙන්න රවුමක් දාන්න ගියා. මේ ඉන්නේ අපේ අයියාගේ චූටි බබා. ඉතින් බලන්නකෝ එයාගේ තියෙන සතුට. ඊට පස්සේ අපි රෑ ඉන්න ගමන් බඹර චක්‍ර පත්තු කළා. ඉතින් අපේ ගෙදර ඉන්න තව චණ්ඩියෙක් පැන බඹර චක්‍ර ටික පත්තු කරන තැනට ඇවිල්ලා ඒක නවත්තන්න හදනවා. එයාටත් හරිම සතුටුයි. ඉතින් පේනවනේ එයා බලාගෙන ඉන්නෙත් බඹර චක්‍ර පත්තු කරනකම්. ඊට පස්සේ අපි කට්ටියත් එක්ක පංච දැම්මා. ඉතින් අවුරුදු කියන්නේ මේකට මම ගොඩක් ආසයි අවුරුදු කාලට අපේ ගෙදර යන්න. මොකද ඉතින් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙන්න තියෙන්නේ මට. ගොඩ කාලයක් මං කියන්නේ ඉන්න තියෙන්නේ ගිහිල්ලා. ඉතින් අවුරුදු කාලට තමයි අවුරුදු කියන්නේ. ඉතින් අම්මට තමයි. ඉතින් මම නම් ඒක විශේෂයෙන්ම විශ්වාස කරන දෙයක්. මට ඉතින් හැම දෙයකදීම එයා තමයි ඉතින් මතක් වෙන්නේ. හැම වෙලාවෙම
මං ඉතින් එයාව බලන්න දුවන තියෙනවා මට වෙන මොකුත් ඕනි නෑ. මේ පාර අවුරුද්දට කජු ටිකක් හොයාගන්න අමාරු වුණා. ඉතින් ඒ නිසා කජු මෙන්න මේ විදිහට කපලා තමයි අපිට ගන්න උනේ. සබරගමු අපි අනිවාර්යයෙන්ම හදනවා හත්මාළුව. හත්මාළුව කියන එක අපි අනිවාර්යයෙන්ම අවුරුද්දට හදන විශේෂ ව්‍යංජනයක්. ඉතින් ඒක තමයි අපි දැන් මේ පිළියෙල කරගන්න උවමනා කරන දේවල් ටික හදාගන්නේ. කජු අනිවාර්යෙන් ඕනි. ඉතින් අපිට ඒකට ඒ වගේම තමයි මෑකරල්. මේ අපේ අම්මා පෙන්නන්නේ හත්මාළුවට අපි පාවිච්චි කරන එළවලු වර්ග. වට්ටක්ක දලුත් අපි අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි බටු. කිරි අලත් අපි අනිවාර්යෙන්ම ගන්නවා. ඒ වගේම තමයි තම්පලා. තව අපි මේකට කොස්සටත් දානවා. ඉතින් අපි භාවිතා කරන එළවලු වර්ග හත තමයි ඒ. ඉතින් පළාතෙන් පළාතට වෙනස් වෙනවා, පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. හත්මාළුවට දාන එළවලු වර්ග ගොඩක් තැන් පැති පැති වලට වෙනස් වෙනවා. සබරගමුවේ අපි දාන්නේ ඒ විදිහට. ඉතින් මේ අප්‍රේල් 14 ඒ කියන්නේ අවුරුද්ද දවස. ඉතින් ඔයාලා හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද, සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් උදේ පාන්දර මම නැගිටලා මෙන්න මේ විදිහට ප්ලේට් ටික චුට්ටක් සෝදලා හොඳට පිහදාලා ගත්තා. මොකද අපි මේකේ දැන් කැවිලි අහුරන්න ඕනි. ඉතින් අපේ අම්මා ලිප හදලා තියනවා. ඒ උනාට ගින්දර දාන්න හොඳ නැහැනේ තාම. ඒ කියන්නේ තාම ලිප මෙලවීමේ නැකත ඇවිල්ලා නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට අපේ අම්මා ගින්දර දාන්නේ නැතුව ලිප සූදානම් කරලා තියලා තියෙනවා. මම ඒ අතරේ මෙන්න මේ විදිහට කැවිලි ටික මේසෙට අහුරනවා. ඉතින් ලිප ගිනි මෙලවීමේ නැකත උදා වුණා. අපේ අම්මා මෙන්න මේ විදිහට ලිප ගිනි මෙලවුවා. ඒ වගේම තමයි ඉස්සරහා අපි කිරි උතුරවන්නත් අමතක කළේ නැහැ. ඉස්සරහා සාලේ අපි මෙන්න මේ විදිහට කිරි මුට්ටියක් උතුරවන්න සූදානම් කළා. ඉතින් මේ පිළිවෙල වෙන්නේ මං අර කලින් කිව්වා වගේ අපේ සබරගමුවේ විශේෂම කෑම. ඒ කියන්නේ හත්මාළුව. ඉතින් ඔන්න ආහාර අනුභවයේ නැකත වෙලාවත් හරි ගියා. මේ තමයි අර මං කිව්ව කිරිගොට්ට. ඇත්තටම මේකට කියන්නේ අවුරුදු ගොට්ට කියලා. කිරිගොට්ට නෙවෙයි. අවුරුදු ගොට්ට තියන්න මෙන්න මේ විදිහට අපේ අයියා තමයි යන්නේ. හැම අවුරුද්දෙම එයා තමයි තියන්නේ අපේ අවුරුදු ගොට්ට. මේ අවුරුද්දේ හැම නැකතක්ම තිබුණේ උතුර බලාගෙන තමයි කරන්න තිබුණේ. ඉතින් අපි අවුරුදු ගොට්ටත් මෙන්න මේ විදිහට උතුරු දිශාව බලාගෙන තමයි තියන්නේ. ඉතින් ඒ අතරේ අපේ අම්මා පහන පත්තු කරලා කට්ටියටම නැකතට කවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ නැකතේදී එක එක්කෙනාට එක එක්කෙනා බත් කටවල් කවා ගන්නවා. අපේ ගෙදර නම් අනිවාර්යෙන් ඒක කෙරෙනවම තමයි.
අම්මා පළවෙනියටම බත් කට කවන්නේ හැමදාම අපේ අයියට. ඊට පස්සේ අපේ අයියාගේ නෝනා ඒ කියන්නේ මගේ අක්කට ඊට පස්සේ තමයි මගේ හස්බන්ඩ්ට කෑම කට කවන්නේ. ඊට පස්සේ කෑම කට කවන්නේ මට. ඊට පස්සේ අම්මත් තනියෙන් මෙන්න මේ විදිහට බත් කටක් කනවා. ඊට පස්සේ අපේ අයියා ඉස්සෙල්ලාම බත් කට අම්මට, ඊට පස්සේ බත් කට එයාගේ නෝනා ඒ කියන්නේ මගේ අක්කට, ඊට පස්සේ බත් කට මගේ හස්බන්ඩ්ට, ඊට පස්සේ බත් කට මට විදිහට කවනවා. ඊට පස්සේ අපේ අක්කත් ඊට පස්සේ ඒ විදිහටම කට්ටියටම කෑම කවනවා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ුත් මේ විදිහට අපි කට්ටියටම කෑම කවනවා. දැන් මං කට්ටියට කවන වෙලාව. ඉතින් දැන් තියෙන්නේ ගනුදෙනු කිරීමේ නැකත. ඉතින් අපි මේ වෙලාවට තමයි ගනුදෙනු කරන්නේ. ගනුදෙනු කිරීමේ නැකත කියලා කියන එක අපි හැමෝම ඉස්සරින්දම ආසම නැකත. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් සල්ලි හරි ඇඳුමක් හරි අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් සල්ලි ඇඳුම්කුයි දෙකම හරි අපිට අම්මලා එතකොට අයියලා ඒ විතරක් නෙවෙයි ඉතින් සහෝදර සහෝදරියෝ වැඩිහිටියෝ ඒ හැමෝගෙම ඉතින් අපිට තෑගි හම්බ වෙනවා මේ නැකතට. ඉතින් ඔන්න අපේ පොඩි මෑන්ට නම් ඉතින් එයාට තෑග්ගක් හම්බුණා. එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ඒ කියන්නේ අපේ අයියාගෙනුයි අක්කාගෙනුයි එයාට හම්බුනේ ඇඳුමක්. එයාට සල්ලිත් හම්බුණා. ඒ වගේම අන්නේ විදිහට ඉතින් ඇඳුනුයි සල්ලි දෙකමත් ගොඩක් වෙලාවට දෙනවා. මයි හස්බන්ඩ්ුයි දෙන්නත් මෙයාට ඇඳුමක් ගෙනත් දුන්න උනාට මට ඒකේ වීඩියෝ ක්ලිප් එක චුට්ටක් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ අපේ අම්මා චූටි බබාට තෑගි දෙන වෙලාව. මේ අපේ අම්මට අයියයි අක්කයි දෙන්න ගනුදෙනු කරලා වඳින වෙලාව. මේ ඉතින් අපි දෙන්න හැමෝටම තෑගි දෙන වෙලාව. අපි අයියට තෑගි දෙන වෙලාවේ වීඩියෝ ක්ලිප් එක ගත්තා වුණාට අපිට අයියා අපට තෑගි දෙන වෙලාවේදී අපිට වීඩියෝ ක්ලිප් එක ගන්න බැරි වෙලා චූටි බබාගේ අපේ අයියාගේ වීඩියෝ ක්ලිප්ස් දෙකම චුට්ටක් මගහැරලා තියෙනවා. අපේ අයියත් අපිට තෑගි දුන්නා. ඒ වීඩියෝ ක්ලිප් එක ඇත්තටම මගහැරිලා තියෙනවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ අපේ ලොකු අම්මලා ගෙදරට.
ලොකු අම්මලා ගෙදර තියෙන්නේ අපේ ගෙදරට එහා පැත්තේ. ඉතින් හැමදාම අපි හැම අවුරුද්දකම කෑම කාලා එතකොට ගනුදෙනු කරලා ඉස්සෙල්ලාම යන්නේ ලොකු අම්මලා ගෙදරට. ලොකු අම්මට වැඳලා කට්ටියට වැඳලා කතා කරන්න. ඉතින් මේ අවුරුද්ද අපි අපේ ගෙදර අයත් එක්ක සැමරුවේ මෙන්න මේ විදිහට තමයි. ඔයාලට මට හිතුණා මේ වීඩියෝ එක අරගෙන එන්න ඕනි කියලා. ඒකයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් හැම කෙනාම Tamanට පුළුවන් විදිහට අලුත් අවුරුද්ද සමරනවා. ඒ හැම කෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දුයෙන් එහෙනම් ගිහින් එන්නම්. බයි.